Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් මම අද ඔයාලට අරන් ඉන්නේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. මගේ hair care routine එක. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉස්සල්ලාම මෙන්න මේ වගේ දති පනාවක් අරගෙන කොණ්ඩේ අවුල් හොඳට කඩා ගන්න ඕනේ. මම දැන් මේ අවුල් කඩලා තියෙන්නේ. මම තෙල් භාගයක් ගාගෙන යනකොට තමයි මතක් වුණේ මට වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කොණ්ඩේ දෙකට වෙන් කරගෙන යට ඉඳන් උඩට අවුල් කඩාගෙන යන්න ඕනේ කොණ්ඩේ ගැලවෙන්නේ නැති වෙන්න. මම නම් සාමාන්‍යයෙන් ඔයිල් ඇප්ලයි කරන්න කලින් අවුල් කඩලා ඉන්නවා. එතකොට කොණ්ඩේ ගැලවෙන ප්‍රමාණය අඩුයි. මේ තියෙන්නේ කොණ්ඩේ අවුල් කඩාගත්තට පස්සේ මෙන්න මේ තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ගෙදර හදන තෙල් එකක්. මම ඔයාලට පෙන්නන්නම් ඇප්ලයි කරන විදිය. මෙන්න මෙහෙම කොණ්ඩේ තීරු වලට බෙදාගෙන චුට්ට දා ගන්න ඕනේ. හරි මම දැන් ඔන්න ඔය විදිහට කොණ්ඩේ මුළු කොණ්ඩේටම ඔයිල් එක ඇප්ලයි කර ගන්නවා. ඔයිල් එක ඇප්ලයි කරාට පස්සේ විනාඩි 10ක් විතර ස්කැල්ප් එක හොඳට මසාජ් කරන්න ඕනේ. මසාජ් කරලා පැයක් විතර තියන්න ඕනේ. හරි මම දැන් ඔයිල් ඇප්ලයි කරගත්තා. හොඳට මසාජ් කරගත්තා. අපි බලමු ඊළඟ ස්ටෙප් එක. එන්නකෝ අපෙන් මෙන්න මෙයාවත් මාත් එක්ක වීඩියෝ කරාද? මෙන්න මෙයා. ඔයාලා දන්නවද නිවන් බේබි? මොන පෙන්නන්න පාත්තලා. කකුලේ. යන්න මෙයාත් ඉන්නවා අපිත් මාත් එක්ක. මම වීඩියෝ කරන දිහා බලාගෙන ඉන්නවා කට අරගෙන. මට කරදරයක් කරනවා ඒ හිල්ලේ. අබ්බල. හරි ඊට පස්සේ මේ ඔයිල් එක ඇප්ලයි කරලා පැයක් විතර තියනවා. ඊට පස්සේ hair mask එකක් දානවා. මේ hair mask එක නම් දාන්නේ සතියට දෙපාරක් වගේ මට වෙලාවක් තිබ්බොත් මම ඔයාලට පෙන්නන්න මගේ පාවිච්චි කරන දේවල්. ගොටු කොළ මේවා වෙරළු දලු, peer දලු, මේ හාතාවරිය සාමාන්‍යයෙන් මම ගන්න මේ හතර. මේ hair mask එක හදාගන්නේ මම පෙන්නපු කොළ වර්ග 4 දාලා එකට වතුර ටිකක් හෝ පොල් කිරි ටිකක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයිල් ඇප්ලයි කරා වගේම කොණ්ඩේ තීරු වලට බෙදලා hair mask එක ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ hair mask එක දාලා විනාඩි 30ක් විතර තියලා මම hair එක wash කරලා දානවා. මේ තියෙන්නේ hair එක wash කරාට පස්සේ තියෙන විදිහ. ඔයාලත් මේ hair mask එක try කරලා බලන්න. අදට එච්චරයි. bye.